ආයිබෝවන් මං අද කියලා දෙන්නේ රයිස් කුකර් එකක පවර් ජැක් එක කැඩුනට පස්සේ ඒක අපි රිප්ලේස් කළා නැත්නම් අලුතෙන් දාලා හදාගන්නේ කොහොමද කියලා. මේකේ මේ රයිස් කුකර් එකේ මේ ප්ලග් එක කැඩිලා තියෙන්නේ. ඒ කියන්නේ ජැක් එක ගහන තැන කැඩිලා ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. අපි මේකට අලුතෙන් කෑල්ලක් ගෙනහල්ලා හයි කරලා බලමු කොහොමද කරන්නේ කියලා. කෑල්ලක් ගේනකොට මේ ජැක් එකත් කඩේට අරගෙන ගිහිල්ලා ඒක පෙන්නලා කෑල්ලක් ගන්න. එතකොට නිවැරදි හරිම ජැක් එක අපිට ගන්න පුළුවන් වෙනවා. අපි මේක හදන්න මේ වගේ අඩිය තියෙන ඇන තුනක් ඇති. ඒ ඇන තුන ගලවලා ඉස්සෙල්ලම මේ මුඩිය අයින් කරගන්න. අඩිය ගලවලා ඉවර වෙලා අපි මේකේ මේ මෙතන තියෙන ඇන දෙකත් ගලවලා මේ කැල්ලත් ගලවලා අයින් කරගන්න ඕනේ. මම මේ විදිහට මේකේ අඩිය ගලව ගන්නවා ඇන තුන ගලවලා. ඇන ටික ගලවලා ඉවරයි. දැන් අඩිය පියන ගලවලා උස්සලා අපි බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. අපිට මේ විදිහට තමයි දකින්න ලැබෙන්නේ. මේ පියන ගලවලා ඉවත් කරගන්න විදිහක් නැහැ. අපිට අර්ත් වයර් එක පියනට දීලා තියෙන නිසා අපි මෙතන මේ නට් එක ගලවලා අර්ත් වයර් එකත් ගලවලා අයින් කරගන්න ඕනේ. ගලවලා බලපුවම අපිට මේ ටික තමයි දකින්න ලැබෙන්නේ. සමහර ඒවා මේ අපිරිසිදු වෙන්න හුණු හැම ගිහින් ශරීර කොටස් එහෙම තියෙනවා. ඒවත් අපි අයින් කරගන්න ඕනි. අයින් කරලා සුද්ධ කරලා ඉතුරු වැඩ ටිකට යමු. දැන් ඊළඟට මේ බැකට් එක ගලව ගන්න. මෙතන ඇන දෙකක් තියෙනවා. අපි ඇන දෙක බුරුල් කරලා ගලව ගන්න ඕනි. ඒවට මේකේ ඇතුලේ හයි වෙන්නේ එහා පැත්තට ප්ලාස්ටික් කප් එකක් දාලා තියෙනවා. ඒක අතින් අල්ලගෙන එකෙන් ගලවන්න. මම ජැක් එකක් කඩෙන් ගෙනාවා. මේ වගේ තමයි අපිට කඩේ මේ කොටස් ටික ඔක්කොම එකට තමයි එන්නේ. රුපියල් 300ක් වුණා මේක කඩෙන් ගන්නකොට. ඒක පළාත්වල කොහොම වෙයිද දන්නේ නැහැ. මේ පැත්තෙන් ඔය වගේ තමයි ගණන්. මේ කෑල්ල අපිට ක්‍රම දෙකකට හයි කරන්න පුළුවන්. අපි බලමු ක්‍රම දෙක මොකක්ද කියලා. එකක් තමයි මේ ජැක් එක මේ විදිහටම තියලා ගලවන්නේ නැතුව අර මේ පරණ එකේ වයර් ඇවිල්ලා තියෙන තැන් වලට මේ වයර් ටික සම්බන්ධ කරන එක. ජැක් එක මේ විදිහට එලියෙන් දාලා ඇතුළට දාලා තමයි වයර් ටික සම්බන්ධ කරන්න ඕනි. ඒත් සමහර ඒවා එහෙම කරන්න බෑ. වයර් කොට වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ පරණ තියෙන වයර් වලටම හයි කරන්න ඕනි. අනිත් ක්‍රමය වන මේ පරණ හෝල්ඩරේ යන ටික ගලවලා වයර් ටික මෙතන සිදුරෙන් එළියට අරගෙන එළියේදී මේ අලුත් බ්‍රැකට් එකේ යන වලට තව් වලට දාලා තද කරගෙන හයි කරගන්න එක. ඒක තමයි අනිත් ක්‍රමය. ජැක් එකට හම්බුන වයර් ටික කොටයි මමත් ඉතින් අරකේ තිබුණු වයර් ටිකම එළියට අරගෙන ඒ ටිකට ඇන ටික එළියේදී තද කරලා තමයි හයි කරේ. මම හයි කරාට පස්සේ මට මෙන්න මේ විදිහට පහසුවෙන් මේක හයි කරලා හදා ගන්න පුළුවන් වුණා. මේ බලන්න කඩින් ගත්තා වගේ හොඳට තියෙනවා. ඔයත් උත්සාහ කරන්න මේක බැරි වැඩක් නෙවෙයි. හරිම ලේසි වැඩක් තියෙන්නේ. ඊළඟට අපි තියෙන්නේ පිටිපස්සේ පියන හයි කරන්න. ඒකට අපිට අර්ත් එක අපි ගෙන් ගැලෙව්වනේ. අපි අර්ත් එකත් දැන් සම්බන්ධ කරගන්න ඕනි. මෙතන තව්වට දාලා. ඔන්න දැන් අපේ වැඩේ හරි සාර්ථකයි. අපි ජැක් එකත් ගහලා බලමු අවුලක් නැතුව හොඳට වැඩ වදිනවද කියලා. ඔව් ඒකේ අවුලකුත් නැහැ. හොඳට ගහන්න ගලවන්න පුළුවන්. හොඳට සුමටව තියෙනවා. දැන් අපිට තියෙන මේක චෙක් කරලා බලන්න. මම මේ විදිහට මේක ගහලා කරන්ට් එකට ගහලා බලනවා. බලමු වැඩ කරනවද කියලා. මේකේ තිබුණේ කරන්ට් එකෙන් නැති ලෙඩක්නේ. දැන් බලමු ඉන්ඩිකේටර් එනම් හොඳටපත් වෙනවා. ඒ කියන්නේ කරන්ට් එක හොඳට එනවා. අපි ඔන් කරන බටන් එකත් ඔබලා බලමු. ඒක ඔබලා බලනකොට අතු පාට ලයිට් එකත් කුකින් එකයි බූම් එකයි දෙකම වැඩ කරනවා. බලමු අත තියලා රත් වෙලාද කියලා. ඔව් ලාවට පොඩි ප්‍රමාණයක් රත් වෙලා තියෙනවා දැනෙනවා. ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි. 100% සාර්ථකයි. ඔයත් මේ විදිහට ගෙදරදී උත්සාහ කරලා බලන්න. හරිම ලේසි වැඩක් තියෙන්නේ මේක. thank you වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට.